මේ ලැබිච්ච මිනිස් ආත්මය හරි දුර්ලභයිනේ පින්වතුනි. හරි දුර්ලභයි. මේ අපිට මේ බැලුවත් මේ මිනිස්සු පෙනෙන හින්දා අපිට හිතෙනවා මිනිස්සෙක් වෙන එක නම් මොනතරම් ලේසි වැඩක්ද කියලානේ. මේ හැමතැනම ඉන්න මිනිස්සුනේ. නෑ. නකසිකෝපම සූත්‍රේ නියපිට පස් ටිකක් තියාගෙන භාග්‍යවතුන් වහන්සේ උපමාවක් වදාළා. පින්වත් මහණෙනි, මිය යන සත්වයින්ගෙන් නැවත මනුෂ්‍ය දිව්‍ය වැනි සුගති භූමියක උප්පත්තිය ලබන පිරිස සමානයි නියපිට තියෙන පස්වලට. සතර අපායෙම උපදින පිරිස සමානයි මහා පෘථුවියේ මේ මහ පොළවේ තියෙන පස්වලට. එතකොට පින්වතුන්ලා තේරුම් ගන්න ඕන මැරෙන සත්වයින්ගෙන් කොච්චර සුළු පිරිසද දිව්‍ය ලෝකෙක උපදින්නේ. මනුෂ්‍ය ලෝකෙක උපදින්නේ. බඹතලයකට යන්නේ. කොච්චර සුළු පිරිසක්ද කියලා. ඒකෙන් අපි පින්වතුන්ලා තේරුම් ගන්න ඕන. සාතිශය බහුතරයක් මැරෙන සත්වයින්ගෙන් ආයේ උපදින්නේ කොහෙද? සතර අපායමයි. එක්ක പ്രേත ලෝකේ, එක්ක තිරිසන් අපායේ, එක්ක අසුර විශේ, එක්ක නිර්සත්ව අතර. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන මිනිස් ආත්මේ තියෙන්නේ එක එක්කෙනාගේ ඕපදූප හොය ඉන්න නෙවෙයි. පද හදන්න නෙවෙයි. නින්දා පහස කර ඉන්න නෙවෙයි. අපිට මේ උතුම් මිනිස් ආත්මේ ලැබිලා තියෙන්නේ එක්ක මේ භව ගමන සම්පූර්ණයෙන්ම නිමා කරගන්න, අඩුම එහෙම බැරි නම් සෝතාපන්න ආදී මාර්ගඵලයක්වත් අවබෝධ කරගෙන සසර භව ගමන කෙටි කරගන්න. ඔය දෙකින් එකකට උත්සාහ කරන්න. මානං හිතන්නේ ඔය දෙකින් එකයි මේ භවේ. එක්ක ඉවර වෙන්න ඕන මේ සසරේ නැවත උපදින එක. ඉවර කරගන්න බැරි වුණොත් අඩුම තරමේ සෝතාපන්න ඵලයවත් අවබෝධ කරලා මැරෙන්න ඕන. එතකොට සහතිකයක් තියෙනවා සතර අපායක ආයේ උපදින්නේ නැහැ කියලා. හිතන්න. නිරයකට වැටුණා. අටමහා නිරයෙන් එකකට වැටුණා. പ്രേත විශ්ේ ඉපදුණා. ආයේ මනුස්ස වගේ හොඳ ආත්මයක් ලබන්න කොච්චර කල් යනවද?